ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න මං ආවා. දැන් ඔයාලා බලනවා ඇති උදැල්ලකුත් අරගෙන මම මේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් මං කියන්නම්කෝ අපි මේ මොකද්ද කරන්න යන්නේ කියලා. මේක ඉතින් අපි ගොඩක් දවස් තිස්සේ ප්ලෑන් කරන් හිටපු වැඩක්. ඒත් ඉතින් වෙලාවක් තිබ්බේ නෑනේ. මම මේවා ඉතින් තනියම නෙමෙයි කරන්නේ. ගෙදර මුළු සේනාවම වැඩ. අපි මේ හදන්නේ වසවිස නැති එළවලු අපේ වත්තේම වවා ගන්න. අපේ අම්මයි අප්පච්චි නම් ඉතින් ඉස්සර ඉඳලම වගා කරන්න හරිම කැමතියි. මේ වැඩ කොච්චර අමාරු වුණත් පවුලේ හැමෝම එකතු වෙලා කරනකොට මහන්සිය නිකම්ම නැති වෙනවා. මේක ඉතින් මේ එක දවසින් කරපු වැඩක් නෙමෙයි. දවස් දෙකක අපේ මහන්සිය. ඔන්න ඉතින් ඇඟ එහෙම හොදගෙන අපි කුස්සිය වැඩ පටන් ගත්තා. අද ඉතින් අපි ගෙදර වත්තේම හොයාගත්ත දේවල් වලින් තමයි අපේ දවල් කෑම එක හදන්න යන්නේ. පේනවනේ ඉතින් අපේ අම්මයි අප්පච්චි වගා කරලා තියෙන දේවල්. අපි අද වෙනසකටත් එක්ක අන්නාසි මාළුවක් හදන්න ගත්තා. මේකටම වත්ත පහල ගහෙන් කොස් ගෙඩියකුත් කඩාගෙන ආච්චි අම්මට කියලා කිරිකොස් එකක් හදාගන්න හිතුණා. ආච්චි අම්මලා උයන කෑමවල අනිත් කෑමවල නැති පුදුම තරම් රසක් ඔයාලටත් දැනෙලා තියෙනවද? එයාලා හදන එක එක විදිහේ රස කෑම ඔයාලත් කාලා තියෙනවද? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔන්න ඉතින් ආච්චි අම්මා මහන්සි නොබලම රසම රස පොල් සම්බෝලෙකුත් ගලේ අඹරලා රසට හදලා දුන්නා. බලන්නකෝ අපේ දවල් කෑම එක රසපාටයි නේද? හවස් වෙලා ආච්චි අම්මට කියලා කෙසෙල් මුව අච්චාරුවක් හදාගන්න හිතුණා. ඉස්සර අපි සීයයි ආච්චි අම්මයි බලන්න යනකොට කලින්ම කෝල් කරලා ආච්චි අම්මට කියනවා කෙසෙල් මුව අච්චාරුවක් හදලා තියන්න කියලා. ඒ තරම්ම අපි මේ අච්චාරුවකට ආසයි. අනේ ඉතින් ආච්චි අම්මත් හරි ආදරෙන් හදලා තියෙනවා. අපි මේක කොච්චර හදන්න try කළත් ආච්චි අම්මා හදන තරම් රසට නම් කවදාවත් හදාගන්න බෑ. ඔන්න ඉතින් ටිකෙන් ටික දවස ගෙවිලා රැත් වුණා. දැන් මම මේ හදන්නේ හෙට පන්ති වලට ඕනි පාඩම් ටික හදාගන්න. අද දවසේ වැඩ ටික අපි හිතන් හිටපු විදිහටම ඉවර කරගන්න අපිට පුළුවන් වුණා. දැන් ඉතින් මේ හදන්නේ සුපුරුදු පරිදි අද දවසේ ලස්සන මතක මගේ මතක පොතට එකතු කරන්න. ඉතින් ආයෙමත් ලස්සන දවසක ලස්සන මතක එක්ක හමු වෙනතුරු පරිස්සමෙන් ඉන්න. මම චතු.